අන්න ඉතුරුද නැත. ඉතුරු නැත. නැවතත් දෙකෙන් බෙදාගෙන යන්න තියෙන්නේ. හරි. ඊයද 6ට චක්‍රය ඕන. දෙවරක් 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 3. අන්න 6යි. 3යි. නැවතත් දෙකෙන් බෙදාගෙන යන්න තියෙන කී වෙනකන්ද අපි දැන් අනන්තරයෙන් බෙදනවද? නෑ. බිංදුව වෙනකන් බෙදන්න තියෙන්නේ. බිංදුව වෙනකන් බෙදාගෙන යන්න තියෙන්නේ. 3ට 2ව කීයද? 3ට 2ව නෑ. එහෙනම් චක්‍රය දන්නේ නෑ. ළඟම කීයද තියෙන්නේ 3ට? දෙකේ චක්‍රේ 2. දෙවරක් 1 2යි. අන්න 2යි කීයක් ඉතුරුද? 3ට දෙකෙන් මේ පැත්තෙන් බෙදමු. දැන් නැත්තම් පැත්තෙන් බෙදුවා. 1 වර්ග 2 2යි. 3 එකක් ගියාම අන්න 1යි. මෙන්න ඉතුරු. ඉතුරු එක තමයි මෙතන දාන්නේ. මෙතන එක මෙතනට දාගත්තා. කීයද ඉතුරු? එකක් ඉතුරුයි. අපි අවසානට තියන්නේ එකද? නෑ. බිංදුව. අපි අවසානට තියන්නේ බිංදුව. දැන් කොහොමද මේක කරන්නේ? මෙතනින් බෙදුවා දෙකේ චක්‍රේ. දෙකේ චක්‍රයට එක කියන එක තියෙනවද? දෙවරක් චක්‍රේ දෙවරක් චක්‍රේ පටන් ගන්නෙත් දෙකෙන්මයි. එක කියන එක තියෙනවද? නැත. අන්න එක කියන එක නෑ. එතකොට මෙතන දාන කීයද? බිංදුව. අන්න අපි හිතපු එක ආවා. අවසානට බිංදුව දාගත්තා. කීයක් ඉතුරුද? එන්න මේක මොකද්ද වෙන්නේ? ඉතුරු වෙනවා. අන්න ඔච්චරයි. දීමය කරන ප්‍රොසෙස් එකේ සීන් එක ඔච්චරයි. තේරුණානේ? හරිම සරලයි. හරිම සරලයි. දැන් අපි මොකද්ද මෙතනින් එහා එක ස්ටෙප් එකයි තියෙන්නේ. මොකද්ද? යට ඉඳන් උඩට මෙතෙන් වෙනකන් ලස්සනට එකින් එක ලියනවා. කොහොමද? ඒ කියන්නේ දීමය කරන්න නම් මේක ලිව්වා. අන්න ලිව්වා. එක බිංදුව එක. අවසානට යටින් දාන්නේ මොකද්ද? අවසානට යටින් දාන්නේ 2 කියලා. අන්න 2 පාදය අපි ලියනවා. දැන් මොකද මෙතන මෙහෙම උත්තර ටිකක් ගත්තා. මේක උඩින් යටටද ලියන්නේ? නෑ, යට ඉඳන් තමයි උඩට ලියන්නේ. හොඳට මතක තියාගන්න. වා මේ උත්තරේ ගත්තත් වැඩක් නෑ පුතේ. යට ඉඳන් උඩට ලිව්වේ නැත්තම් වාගේ ගාන සම්පූර්ණයෙන්ම වැරදි. අපරාධේ මහන්සිය.